ආයලෝනේ අද වෙනතරත් ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. අපේ මහා ගෙදර එහෙම නැත්නම් යක්කල ජාතකයේ යෝන් සේනාංකයේ සති දෙකක් තුනක් ඇතුළත වෙච්ච රසම රස සිදුවීම් කීපයක් තමයි අද මම ඔයාලට අරන් එන්න යන්නේ. ඉතින් අපි මුලින්ම අපේ ගෲප් ටික අඳුරගමු. කියන්න අමතකනානේ මේ ගෲප් කියන්නේ අපි පාඩම් කරන්න ඕන හින්දා අපිම බෙදාගත්ත ගෲප් ටික. මේ තමයි තරෝගි ගෲප් එක. දත්කුරු ජනතාව ඔක්කොම එකතු වෙලා ඉන්න මෙතන. හයියෙන් කියව මෙස් එකේ පාඩම් කරන සෙට් එකක් තමයි මේ. එතකොට මේ හැම වෙලාවෙම මරා ගන්න මෝඩ ජෝඩු. මේ දෙන තියෙන මෙස් එකේ. මේ විතරක් නෙමෙයි ඤඤුම් පරම්පරාවේ අන්තිම පුරුකත් මෙස් එකේ පාඩම් කරනවා. මේක තමයි අපේ මහා ගෙදර නිශ්ශබ්දම කාමරේ. හිමින් පාඩම් කරන තනියම ඉන්න ඔක්කොම ජනතාව එකතු වෙලා ඉන්නේ මෙතන. දෙන්න තුන් දෙනා තනියෙන් කල්ලේ හැදිලා කිසිම සද්දයක් නැතුව පාඩම් කරන කට්ටිය මෙතන. මේ ක්ලාස් එක ළඟින් යද්දි කිසිම සද්දයක්වත් නැහැ. ඒ තරම් නිහඬ භාවයක් තමයි මේ ක්ලාස් එකේ තියෙන්නේ. මේක තමයි බෝම්බ පන්තිය. ඉන්න ඔක්කොම ගිනි බෝම්බ ටික ඉන්නේ මේ පන්තිය. කොහොම එකතු වුණාද මන්දා? පොඩ්ඩක් තන් තරහ යන හැම වෙලේම කිපිලා ඉන්න නිවාසී ගෲප් එකේ තමයි මේ ඉන්නේ. සමහර වෙලාවට මේ ගෲප් එක කොටස් දෙක තුනකටත් කැඩෙන අවස්ථාවක් තියෙනවා පාඩම් කිරීමේ ප්‍රතිශතය. දැන් තමයි වැදගත්ම කණ්ඩායම. මේකට කියන්නේ වැසිගේ කණ්ඩායම කියලා. කට්ටිය මේකට බැච්ටොප් ගෲප් එක කියලාත් කියනවා. හැම වෙලේම කෑ ගහගෙන ඉන්න කට ලවුඩ් ස්පීකර් වගේ සෙට් එකක් තමයි මෙතන ඉන්නේ. කියන්න අමතකුණානේ මමත් ඉන්නේ මේ ගෲප් එකේ. ඉතින් මේ ගෲප් එකේ ප්‍රධාන සමාජිකින් විදිහට වැස්සි, ඉබ්බි, බෙල්ලා, මදනි කියන අය ප්‍රධාන සමාජිකින්. මම අමතකුණානේ මමත් ඉන්නවා. හිටිය ගමන් ආගන්තුක කුකුලත් වෙන මේ පන්තියට. විද්‍යා හතර ඇතුලේ පාඩම් කරලා ඇති වුණාම කට්ටියත් එක්ක මේස උස්සගෙන යනවා අවුට්ඩෝර් එකට. කහකොළ වල ස්වභාව සෞන්දර්යය විඳින ගමන් අධ්‍යාපනය කරන ඔළුවට දාගන්න නිදහස්ම තැනක් මේක කියලා කිව්වොත් මන් නෙවෙයි. ඉතේ දවල් රැය කියලා ભેදයක් නැහැ. පාඩම් කරන හින්දා කොයි වෙලෙත් පොත අතේ අපි පුටුවේ. පාඩම් කරනවා කියලා දැනෙන්න ඕන හින්දා තමයි ස්ටෝරි දාන්න පටන් ගත්තේ. ඉතින් පාඩම් කරන ගමන් නිකන් ඉන්න බෑනේ. කම්මැලිකම ඉතින් TikTok කරන්න පටන් ගත්තා. පාඩම් කරන එකයි TikTok කරන එකයි විතරක් කරලා හරියන්නේ නැහැ නේ. තව එක දෙයක් අඩුයි. හරි ඒක තමයි. ඒ තමයි කෑම. කෑම කන එක නම් අඩුවක් පාඩම් නැතුව අනිත් ඒවාටත් වඩා හොඳට අපිට කරන්න පුළුවන්. අපි හදන කෑම, ඕඩර් කරලා කන කෑම, පුල්ලම් කල් දෙන කෑම ඒ විතරක් නෙමෙයි. අනිත් ගෲප් වලට හොරාට මිස්ලා විල දෙන කෑමත් අපි කනවා. ඉතින් සද්ද නොකරම. දැන් ඉතින් අපේ අනිත් යාළුවෝ ටික ඒ රෙද්ද උස්සගෙන මිස්ලා මොනවද දුන්නේ කියලා බලන්න. නෑ එහෙම ලොකු දේවල් දීලා නෑ. එයාලට පුළුවන් විදිහට පුංචි අපේ සිත් සතුටු කරන්න විතරක් නෙමෙයි. පාඩම් කරන ඒවා මතක හිටින්න උත්තේජකයක් විදිහට සමහර වෙලාවට ඒව ක්‍රියාත්මක වෙනවා. පාඩම් කරන දවස්වලින් මේක තමයි මම කැමතිම දවස. මොකද කියනනම් බෙල්ලා ස්පෙෂල් වලට අනුව එයාගේම රෙසිපි එකට හදපු චීස් කොත්තුවක් තමයි මේ. අපි ටවුන් ගිහිල්ලා බඩු ගෙනල්ලා කොත්තු ගෙනල්ලා චීස් ගෙනල්ලා කිරි ගෙනල්ලා අපි 5 දෙනාත් එක්ක එකතු වෙලා තමයි මේක හැදුවේ. බෙල්ලා රෙසිපියට අනුව ඒක ගොඩක් රසයි. හැබැයි අපිට පොඩ්ඩක් කෑවට පස්සේ අවුල් ගියා. අවුලක් කිව්වට ලොකු අවුලක් නෙමෙයි. පොඩ්ඩක් චීස් ගතිය වැඩිලා පොඩ්ඩක් විතර මත් වෙලා කට්ටියව මේ hina වෙන්නේ ඒක. මද්‍රව්‍ය පාවිච්චි නොකර මත් වෙන්න ඕන නම් ඔයාලත් බෙල්ලා රෙසිපි එකට අනුව චීස් කොත්තු හදන්න. මේක කාලේ hina වෙවි ඊට පස්සේ නම් කිසිම පාඩම් වැඩක් කරේ නැහැ. 10:00 විතර වෙනකම් පොඩ්ඩක් කට්ටියත් එක්ක hina වෙමින් ඉඳලා අපි හොස්ටල් වලට ගියා. ඊට පස්සේ තමයි කේක කඩචෝර කන්න පටන් ගත්තා. එක්සෑම් ළඟ නිසා නිතර බුදුන් වන්දන එක අපි අමතක කරේ නැති සෙන්ටර් එක ඇතුලේ බුදුන් මෙදුරක් තියෙන නිසා. දෙයියෝ බුදුන් විතරක් නෙමෙයි යක්කු පෙරේතයෝ කුණු බාණ්ඩයෝ පිසාචයෝ වගේ ඒවත් අහන්න පටන් ගත්තේ එක්සෑම් එක පාස් වෙන්න ඕන නිසා. සෙන්ටර් එකේ හොල්මන් කරන සුදුවක්කව සතුටු කරලා එක්සෑම් පාස් වෙන තමයි මේ හැමදේම කරන්නේ. ඔයාලට කියන්න අමතකුණානේ අපේ සෙන්ටර් එකේ දැන් හොල්මන් කරන ලස්සන සුදු අක්ක කෙනෙක් ඉන්නවා. අපි යාව සතුටු කරාම අපි ඉල්ලන ඕන දෙයක් එයා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සුදුවක්කව සතුටු කරලා සුදුවක්කගේ ආශිර්වාදයත් අරගෙන ඔන්න අපි බස් එකට නැග්ගා. බස් එකට නැග්ගත් ළමයිගේ ඇත්තල තාම පොත්පත්. මොකද ඒ තරම් ළමයි බයෙන් ඉන්නේ එක්සෑම් එකට යන්න. ඉතින් කට්ටිය නිදිමරලා පාඩම් කරන්න ගත්තමත් නිින්ද යනවා. මේ අපේ මෝඩ හනුම පාඩම් කරනවා කියලා බොරුවට නිදි. කොච්චර මොන එක්සෑම් තිබ්බත් ඉතින් TikTok කරන එක සිරිතක්නේ. ඉතින් ඔන්න අපි TikTok එකකුත් කරන්න පටන් ගත්තා. ලස්සන තැනක ලස්සන ලොකේෂන් එකක් අපිට හම්බුණා. ඉතින් මේ විදිහට TikTok එකක් කරලා අපි රෙස්ට් එකක් ගන්න කැන්ටින් එකට ගියා. කැන්ටින් එකට ගියත් ඉතින් ස්ටෝරි දාන එක මගේ සිරිත් ඊපස්සේ අපිට කතා කරා ඇවිත් වාඩි වෙන්න කියලා. අර හිස්පුටුවක් තියෙන්නේ. එතන තමයි මම වාඩි වෙලා ඉන්නේ. කොච්චර මොන එක්සෑම් දීලා දැනුම මට්ටම ඉහළ ගියත් අපේ කෙල්ල සෙට් එකගේ ට්‍රැක් එක තියන්න නැති වෙන්නේ නැහැ. මොකද එක්සෑම් දීලා ආපු ගමන් අපේ පයෝදරි ලිෆ්ට් එක ඇතුලේ වාඩි වෙලා. එතකොට මිනිස්සු හැසිරිච්ච හැටි මිනිස්සු hina වෙච්ච හැටි තමයි මේ අද කරලා පෙන්නන්නේ. අපිටම හරියන අපිව තීරුම් ගන්න පුළුවන් ගුරුවරු මණ්ඩලයක් ඉන්න හින්දා හැමදාම අපි සතුටින්. ඔන්න ඉතින් අපි එක්සෑම් ලියලා ඉවරලා එළියට බහැලා බායි ඒකත් දුන්න මොකද ආයි එන්නේ නැති හින්දා. ඊට පස්සේ අපි මෙහෙම බස් එකකට නැගලා ආයෙමත් අපේ සොඳුරු නවාතන වෙන මහ ගෙදරට යන්න තමයි මේ හදාන්නේ. කට්ටියම හරි සතුටින් ඉන්නේ. මොකද යාළුවා හැමෝගෙම ඔළුවේ තිබ්බ ලොකු ස්ට්‍රෙස් එකක් නැති වුණානේ. ඉතින් මහ ගෙදර ඉහළ මහල ඉන්න අය එක්සෑම් ඉවර කරලා සතුට සමරන්නේ මෙන්න මේ විදිහට කොත්තුවක් කාලා. ලෙවල් 5 එකේ එක්සෑම් එක මේ විදිහට සාර්ථක ලෙස ඉවර කරාට 6 එකේ එක්සෑම් එකත් ළඟදීම එනවා. ඒ ව්ලොග් එක අපි ඊට පස්සේ බලමු. ගිහින් එන්න. බයි බයි ඔක්කොටම.